hello Dimash. Good afternoon. Chat ගන්න. මම යනවා පල්ලියට නේද මම මාතේ පල්ලිය. නෑ මම එන්නවා මොකද? යයි මම තනියෙන් යන්නේ. ඒවා යන්න. තනියෙන් මොකද යන්නේ? යා මාත් ගියා. ඉවරලා යා මාත් එක කඩලා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්. යයි. බෑ එක්කෝ අයියෝ යා මොනවා හිතන් ගැට ගහලා ගාතුන්සේ හරියට. මොකද හරියනවා. හරි ගිහින් තියෙන්නේ. නෑ. දැක්කම පේනවා හරි ගිහින් නෑ කිය. යයි පල්ලියට. මන්න මේ දැස ප්‍රශ්න ගොඩක් ඉන්නේ. මන්න යාඥා කරා. මේ නෑ. පුළුවන් ද මගේ ප්‍රශ්න විසඳන්න? මේ මොනසේ තමයි මගේ ප්‍රශ්නත් විසඳන්න. ඔයා දන්නවද? දන්නේ නැහැ ඉතින් දැනගහලා ඔය ප්‍රශ්න ටික කියන්නකො. ඔයාගේ ප්‍රශ්න ටික දැනගහලා කියන්නකො. මම කියන දැනගහන්නකො. සමහරවිට Excuse me, Father. Good afternoon. Good afternoon. මගේ යාළුවෙක් එක්ක මොනවාද? එයා දැන් මේ දවස්වල ප්‍රශ්න වලට ගිහින්නේ. මේ වැඩි වැඩක් කරනවා. දැන් කැට ගන්න යනවා මම තමයි එකම ආයේ පල්ලියට. මම කිව්ව පොඩ කේව යාඥා කරනවා. මිනිහා බෑම කියනවා. පරිසර ජරා වෙනවා දැනගිහුවා. මේ මම කිව්වින් දැන් ආර යාඥා කරනවා. ඔය ප්‍රශ්න ටික කියන්නේ අල්පේසෙට. කියත් පොඩි වෙනසක් තියෙනවා තමයි මේ කවදාවත් පල්ලියට එන්නේ නැති මිනිහා. අද ඇස් දෙක වහගෙන යාඥා කරනවා. පුදු වෙනසක් තේරෙන්නේ. දැන් මේ පුතා කොහෙද ඉන්නේ? පල්ලියට. යාඥා කරනවා. අපි යන්න. ඔය කියන පුතා අර අතන දරගාගෙන යාඥා කරන පුතා. පුතේ මේකයි. දැන් ඒ ළමයාට ජේසු පේන්නේ නැත්නම් එහෙම නැත්නම් ජේසු කියන දේ ඒ ළමයට ඇහෙන්නේ නැත්නම් ඒ ළමයා ජීවමාන ජේසු දැක්කේ නැත්නම් අද ඒ ළමයා උතර නැහැ. පුතේ ජීවමාන ජේසු අද අපි අතර නැහැ. ඒ වගේම උත්තානච්ච ජේසු අපි දකින්න ආසයි හැමෝම. නමුත් ඒ උත්තානච්ච ජේසු අපි දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙලාවක අපිට ජේසු දකින්න හම්බ වෙන්නේ එකම එක තැනකයි. ඒ ජීවමාන ආකාරය. ඒ අන්න අර සුදු කූපයක් ඇතුලේ අර අන්තරේ මත වැඩ ඉන්න ජේසුගේ මාර්ගය. ඉතින් පුතේ ඒ පුතා දැන් ජේසුත් එක්ක කතා කරන ගමන් ඉන්නේ. ජේසු කියන දේ පුතාට ඇහෙනවා. ජේසු අතරත් ඒ පුතා අතරත් පොඩි සම්බන්ධතාවයක් දැන් පොඩි නැගීගෙන යනවා. ඒකයි පුතා යාඥා කරන්නේ. පුතේ ඔයාට මොන ප්‍රශ්නයක් පිට ඔයා මේට ආවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ පුතාට අද ජේසු කතා. ඔයාත් යාඥා කරන්න දන ගහලා භක්තියෙන් ඒතර ඔයාටත් ඒ ජේසු ඒ විදිහට කතා කරන්නේ. පුතේ මට පොඩි වැඩ වගේක් තියෙනවා. මම මේ වගේ යාඥා වගේක් කරනවා ආයේ. මම ගිහින් එන්න ඔයාලා යාඥා කරන්න. Yes, very good. Buat aku iya kan nih, aku kayak macam orang kadang-kadang dari itu ada orang kamu makan, nanti benar kan, ada kini kini ada yang terlalu dan ada pun dah lalu, Yesus dia lalu, ජේසු බීලා. ada kulit ni betul, අපේ කොල්ලා කිව්වේ මොනවා වගේ ළමයි? baru dah terbiasa podi kulit, අවුරුදු 10කට තුරු ළමයෙක්. මොකද මේ හරිසේ කලබලේ වදින්න Never, mau udah emang dah kira, kata gandan dua,
හැමදාම වැරදි දේවල් තමයි කරන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොමද උඹ හදන්නේ කියලා. හරි. දැන් ඔය හොයන ළමයා ද කියලා මම දන්නේ නැහැ. නමුත් මම දැක්කා ළමයි දෙන්නෙක් පල්ලිය දරගහගෙන යාත්‍රා කරනවා. මං තාත්තට පෙන්නන්නම් කවුද කියලා. එහෙම බා. හැබැයි එයාට කලබල කරන්න උත් කරන්න යන්න එපා. එයාට ආඥා ගන්න දෙන්නකෝ. එන්නකෝ අපි යන්න. ඔය කියන ළමයා, ඔය ළමයා දෙන්නකින් කවුරු ළමයි? එහෙම බා. අතරින් මම ඒ ළමයා ආඥා කරන කල ඉඳලා පස්සේ ළමයාත් එක්ක කතා කරනවා. හරි මං ගිහින් එහෙම බා. ඉතින් මොකද පල්ලිය කරන්නේ? මොකද පල්ලියට යාඥා කරන්න යන්නේ නැහැ. මට දෙන්නේ තුන. මේ මොකද දෙන්නේ? හේතුවක් නැද්ද? ඇයි යාඥා කරන්නේ? ඔබට ෆාදර් කෙනෙක් වෙන්න ඊයේ මොකද්ද මම ඒ විදිහට? පැත්තටම දෙන්නේ. ඔබ ඇදිලා දැන් ඉන්නේ. මට ඔබ ගැන හතරුයි මගේ පුතේ. මට සමාවෙන්න තමයි. කමන්න නැහැ පුතේ. අපි හැමෝටම හැදෙන කාලයක් තියෙනවා. අපි දැන් අපි ෆාදර් වගේ. මොකද මේ ආමත් වල මේ පැත්තේ. අපේ කොල්ලන ස්වාමීන් වහන්සේ කියනවා. මේ පුතා මේ තාත්තා ඇතුළේ ගියා. කොහෙද පුතාට ආසාව? පුතා කියන්නේ ආඥා කරනවා. පුතා දන්නව. දිවසපුදාද වහන්සේ තමන්ගේ ජීවිතය කරගත්ත දිවසපුදාද වහන්සේත් එක්ක ජීවත් වෙන ඉක්මන් වහන්සේ තමන්ගේ ජීවිතේ මුතුන් මල් කඩවි හැටියට සලකන ඔයා වගේ තා පොඩි ළමයි ඉන්න එයාලා ගෙනගෙන දවසක උතුම් පූජකවරයට පත් වෙන නිකායක් කියන අපේ ලංකාවේ. උදේ ඒ නිකාය තමයි දිව්‍ය සප්‍රසාද නිකාය. ඒ නිකායේ නිර්මාතෘවරයා සුද්ධ පිට ජෝගයන් කියනවා එතුමා. පුතේ තමන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න තිබිලා ඒ ප්‍රශ්න හැම එකක්ම ජය අරගෙන වැරදි මාර්ගයේ යන්නේ නැතුව ඒ හැම එකකින්ම තමන්ගේ ජීවිතය ගලවගෙන දිවසප්‍රදාන වහන්සේගේ ආශිර්වාදයක් තුළ එතුමා නිකායක් ගොඩනැගුවා. ඒ ගොඩනගපු නිකාය අද අපේ ලංකාවේ අපි අතර ඉන්නේ. එයා විශාල සේවයක් කරනවා. පුතේ මේ ඔයාලා තියෙන අවස්ථාව ඔයා වගේම තවත් ආසාවෙන් පූජකවරේ බලාපොරොත්තු වෙලා දිවසපුදාන වහන්සේව විශ්වාස කරලා අද අපිත් එක්ක ළමයි විශාල ප්‍රමාණයක් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ මම ඔයාලට ආරාධනා කරනවා ඔයා මෙයාලා අතරේ ගිහිල්ලා ඔයාගේ ජීවිතයේ ජීවිතේ බාර දීලා ඔය අපේ සමාජයේ අපේ සංඝ සමාජිකයෙක් වෙන්න කියලා. තාත්තේ මේක ඔයාලට හම්බෙච්ච උතුම් අවස්ථාවක්. ඔයාගේ පුතාව ජේසුස් තෝරගෙන තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මම ඔයාලට කියනවා ඔයා ආඥා කරන්න. ඔයාගේ පුතාගේ කැඳවීම වෙනුවෙන්. ඒ වගේම තවත් පුතාලා ඔයාගේ පුතා වගේම ජේසුස් වෙනුවෙන් සේවය කරන්න වෙනවා. කියලා නුත් ආඥා කරන්න. ඔයාගේ පුතා ඔයාගේ මුළු අවංක හදවතින් අපේ සංඝයට බාර දෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජේසුස් වෙන්න.